අවුරෝරා එහෙමත් නැත්නම් නොදර්න් ලයිට්ස් ගැන ඔයා දන්නවද? දන්නේ නැහැ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට ලෝකේ බොහොමයක් සංචාරකයන්ගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තියෙන අයිටම් එකක්. ඉතින් මොනවද මේ නොදර්න් ලයිට්ස් එහෙම නැත්නම් අවුරෝරා කියන්නේ? දේවතාවලිද? නෑනේ. අවුරෝරා වල ඉතිහාසය ඒව හැදෙන්නේ කොහොමද? උතුරු අර්ධගෝලයට විතරද මේවා පේන්නේ? මොන රටවල් වලටද අවුරෝරා පේන්නේ? මොන කාලවලටද මේවා බලා ගන්න පුළුවන් වෙන්නේ? සෝලාර් සයිකල්, මැග්නටික් බෙල්ට්, වෑන් ඇලන් බෙල්ට් මේ මොනවද මේ? කියන මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරත් එක්ක අපේ අවුරෝරා හන්ටින් ටුවර් එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපි හිතුවා. ඉතින් අපේ සහෘදයන් හැමෝටම මේ වීඩියෝ එක බලලා ඔයාලගේ දැනුමට යමක් එකතු කරගන්න පුළුවන්. Stay tuned guys. Enjoy the video. ගල් ගැහෙන සීතලේ ගෙයක් දොරක් මිනිස්සෙක් නැති පාළු තැනකට වෙලා ලෝකයේ එක එක රටවල් වලින් දුර ගෙවාගෙන ආපු මිනිස්සු දවස් ගණන් අහස දිහා බලාගෙන දැම්පෙනෙයි කියලා පෙරුම් පුරාගෙන තමන්ගේ සියසින් දැක බලා ගන්න තරම් වටින අපේ පෘථිවියේ සිද්ධ වෙන ඊටාම මනස්කාන්ත ස්වභාවික සංසිද්ධියක් තමයි මේ අවුරෝරා කියලා කියන්නේ. ඉතින් මේ අවුරෝරා ගැන ඉගෙන ගන්න වගේම තමන්ගේ සියසින් දැක බලා ගන්න ආසාවෙන් සිටින ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් කරුණු බොහොමයක් මේ වීඩියෝ එකෙන් මම විස්තර කරනවා. ඉතින් මම මුලින්ම අවුරෝරා හැදෙන හැටි කියලා දෙන්න කලින් අවුරෝරා වල ඉතිහාසය ගැන පොඩි හැඳින්වීමක් කරන්න. අවුරෝරා වල ඉතිහාසය ගැන කතා කරද්දී මේවට මේ නම ලැබුණේ කොහොමද කියලා කතා නොකරම බැරි කාරණයක්. ඔයාලා මේ වෙනකොටත් දන්නවා මේවට හැමෝම වගේ කියන නම තමා අවුරෝරා කියන්නේ. ඉතින් උතුරු අර්ධගෝලයට වගේම දකුණු අර්ධගෝලයටත් මේවා පේන නිසා Northern Lights සහ Southern Lights කියන නම්ද අපිට අහන්න ලැබෙනවා. මේ අවුරෝරා කියන නම දාන්නේ 1619 දී ගැලීලියෝ ගැලීලි. ගණිතය, භෞතික විද්‍යාව, ස්වභාවික දර්ශනයට විතරක් නෙමෙයි තාර්කා විද්‍යාවට, අභ්‍යවකාශ නිරීක්ෂණයට විශාල මෙහෙවරක් කළ විද්‍යාඥයෙක් වන ගැලීලියෝ ඉපදලා තියෙන්නේ ඉතාලියේ. ඉතින් මොහු උතුරු අර්ධගෝලයේ සිට තමයි ඔහුගේ ආකාශ නිරීක්ෂණ කටයුතු වල යෙදিলা තියෙන්නේ. රෝම දේව පැන්තියමේ අරුණෝදයට අධිපති දෙවඟන තමයි අවුරෝරා කියන්නේ. අරුණෝදයේ සූර්ය කිරණ ඇති කරන ආලෝක ධාරාවලට සමාන සිතුවම් වගේ පෙනෙන නිසා අරුණෝදයට අධිපති අවුරෝරා දෙවඟනගේ නමත් ග්‍රීක සාහිත්‍යයේ සීතල උතුරු සුළඟට අධිපති දෙවියාගේ නම වන බොරියාස් එකතු කරලා අවුරෝරා බොරේලිස් කියලා Northern Lights වලට නම දාලා තියෙනවා. ඒ වගේම අරුණෝදයට අධිපති දෙවඟනගේ නමත් දක්ෂිණ සීතල සුළඟට අධිපති දෙවියාගේ නම වන ඔස්ට එකතු කරලා තමයි අවුරෝරා ඔස්ට්‍රාලිස් කියලා Southern Lights වලට නම දාලා තියෙන්නේ. ඉතින් මේ අවුරෝරා වලට කියන ලස්සන සිංහල නමකුත් තියෙනවා. මේ Northern Lights ගැන නෝර්වේජියන් කතුවරියක් වන මාරි කොරලි එයාගේ තෙල්මා කියන නවකතාවේ හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ නවකතාවේ අවුරෝරා ඇය හඳුන්වලා දෙන්නේ ඌෂාලෝක කියලා. වේද සාහිත්‍යයේ අන්ධකාරය දුරු කරමින් සියලු සත්වයන්ට ආලෝකය ලබා දෙමින් සියලු සිත් පහන් කරන අරුණෝදය දෙවඟනව හඳුන්වන්නේ ඌෂා කියලා. ඉතින් මේ අවුරෝරාත් රාත්‍රී කාලයේ නොයෙක් වර්ණයන්ගෙන් ආලෝකය ලබා දෙමින් සියලු සිත් පහන් කරන නිසා ඌෂාලෝක කියන නම සිංහල භාෂාවේ භාවිතා වෙනවා. දැන් අපි ඉගෙන ගමු කොහොමද මේ චමත්කාර ජනක ස්වභාවික සංසිද්ධිය සිදු වෙන්නේ කියලා. ඉතින් මේ ගැන කියලා දෙද්දී ලොකු කුඩා හැමෝටම තේරුම් ගැනීමට පහසු වෙන නිසාත් සරලව විස්තර කර දීමේ පහසුවත් නිසා සමහර වචන සහ නාමකරණ ඒවායේ ඉංග්‍රීසි යෙදුම එලෙසම භාවිත කරන්න මම හිතුවා. ඒ වගේම මේ ක්‍රියාදාමය ඔබට වඩාත් පැහැදිලිව සහ සවිස්තරාත්මකව ඉගැන්වීමට මම NASA ආයතනයෙන් සහ විශ්වවිද්‍යාල කීපයකම වෙබ් අඩවි සහ YouTube channel වල අන්තර්ගතයන් මේ වීඩියෝවේ ඇතුළත් කරලා තියෙන අතරම ඒ වෙබ්සයිට් වල links ඔයාලට මේ පිළිබඳව තවදුරටත් ගවේෂණය සඳහා උපකාරී වෙයි කියලා හිතලා පහළ description section එකේ සඳහන් කරලා තියෙනවා.
අවුරෝර සංසිද්ධියේ ආරම්භය පටන් ගන්නේ අපේ සූර්යයාගෙන්. මෙයාගේ ග්‍රැවිටි එක නිසා තමා අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න විශාලතම ග්‍රහයක ඉඳන් ඊටාම කුඩා සුන්බුන් අංශුව ඇතුළු සෑම දෙයක්ම එයා වටේ එයාගේ කක්ෂයේ රඳවලා තියාගෙන ඉන්නේ. පෘථිවියත් සූර්යයත් අතර තියෙන මේ සම්බන්ධතාවයේ හේතුවෙන් තමයි අපේ පෘථිවියේ සිද්ධ වෙන ඍතු වෙනස් වීම, මුහුදු දියවැල්, කාලගුණය, දේශගුණය, රේඩියේෂන් බෙල්ට්ස් සහ අවුරෝරා වගේ ස්වභාවික සංසිද්ධි සියල්ලම සිද්ධ වෙන්නේ. අවුරුදු බිලියන 4.5කට කලින් ශීරපත මන්දාකිණියේ හැදෙන මෙයාගේ මේ දහණය වන ස්වභාවයත්, එයාගේ අතිවිශාල ගුරුත්වාකර්ෂණ බලයත්, අතිමහත් චුම්බක ක්ෂේත්‍රයත් නිසා තමයි මෙයා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ලොක්කා වෙලා ඉන්නේ. මෙයා හැදිලා තියෙන්නේ 91ක් හයිඩ්‍රජන් වලිනුත් 8.9ක් හීලියම් වලිනුත් 1.1ක් කාබන්, නයිට්‍රජන් වගේ අනිත් මූලද්‍රව්‍ය වලිනුත්. ඉතින් මේවා තමයි දහණයට අවශ්‍ය ඉන්ධන විදියට මෙයා පාවිච්චි කරන්නේ. මෙයාගේ කෝ එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක වගේ අගයක් ගන්න අතර මේ අධික උෂ්ණත්වයත් එයාගේ දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලයත් හේතුවෙන් මේ හයිඩ්‍රජන් අණු එකිනෙකට ඝට්ටණය වෙලා තමයි හීලියම් නිෂ්පාදනය වෙන්නේ. මේ ක්‍රියාදාමය තර්මෝනියුක්ලියර් ෆියුෂන් එහෙම නැත්නම් තාප න්‍යෂ්ටික විලයනය කියලා හඳුන්වන අතර මේ ක්‍රියාදාමය නිසා රේඩියේෂන්, ඉලෙක්ට්‍රිසිටි, සෝලාර් වින්ඩ් සහ පෘථිවියේ ඉන්න අපිටත් දැනෙන තාපය සහ ආලෝකය යන ආකාරවලින් ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් මුදා හරිනවා. ඔයාලා හැමෝම දන්නවා අපේ සූර්යයා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න විශාලතම සහ වැඩිම ස්කන්ධයක් ඇති ග්‍රහ වස්තුව. ඉතින් මෙයාගේ විශාලත්වය කොච්චරද කියනවා නම් එයා අපේ පෘථිවිය වගේ 109 ගුණයක් පමණ පළලවන අතර අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතුරු ග්‍රහයන් 8 දෙනාවම 600 වතාවක් සූර්යයාගේ ඇතුළට දාන්න පුළුවන් තරමට මෙයා විශාලයි. ඔයාලා දන්නවද? මෙයා කොච්චර දැවැන්තයෙක් වුණත්, කොච්චර බලවත් වුණත් මෙයාටත් සදාකාලික පැවැත්මක් නැහැ. ඉතින් අපේ මේ සූර්යයාත් අනාගතයේ දවසක මිය යනවා. මෙයාට තව කොච්චර ආයුෂ කාලයක් තියෙනවද කියලා දන්න අය පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා සූර්යයාට ඉතා විශාල චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. මේ චුම්බක ක්ෂේත්‍රය හීලියෝස්ෆියර් කියලා හඳුන්වන අතර මේ චුම්බක ක්ෂේත්‍රයෙන් තමයි අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයම විශ්වයේ ඇතිවන කොස්මික් රේඩියේෂන් වලින් ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ සූර්යයාගේ අභ්‍යන්තරයේ තියෙන ප්ලාස්මා වලින් විද්‍යුත් ආරෝපිත අංශු සූර්යයාගේ උතුරු හා දක්ෂිණ ධ්‍රැව වලට තල්ලු කර දැමීම නිසා. සූර්යයාගේ මේ ක්‍රියාවලිය නිසා එයාව අති දැවැන්ත මැග්නට් එකක් බවට පත් වෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රය අපගේ පියවිය හැට දැකීමට නොහැකි වුවත් සූර්යයාගේ මතුපිට සිදුවෙන සිදුවීම් වලින් අපිටහි ස්වභාවය නිරීක්ෂණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රය කොච්චර ප්‍රබලද කියනවා නම් එහි ප්‍රබලත්වය අධික සමහර ස්ථානවලින් සූර්යයාගේ අභ්‍යන්තර ස්තරවලින් මතුපිටට තාපය සහ ආලෝකය එළියට පැමිණීම පවා වැළැක්වීමට තරම් බලවත්. මේවා සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ අඳුරු ස්ථානමෙන් පෙනෙන අතර සන්ස්පොට් හෙවත් සූර්ය ලප ලෙස හඳුන්වනවා. මේ සූර්ය ලප අපට පෙනෙනට වඩා ඉතා විශාල වන අතර සාමාන්‍යයෙන් අපේ පෘථිවියෙන් 10 ගුණයක් පමණ විශාල විය හැකියි. මේ සූර්ය ලප අසල ඇති චුම්බක ක්ෂේත්‍ර රේඛා බොහෝ විට පැටලීම්, ඡේදනය වීම හෝ ප්‍රතිසංවිධානය වීම වැනි සිදුවීම් වලට නිරන්තරයෙන් ලක්වෙමින් පවතින නිසා මෙම ස්ථානවල ෂණික පිපිරීම් සිදුවෙමින් අභ්‍යවකාශයට සූර්ය ගිනිදැල් සහ විකිරණ මුදා හරිනවා. මෙසේ පිපිරීම් සිදුවන සමහර අවස්ථාවල සූර්යයාගේ අවසාන ස්තරය වන කොරෝනා ස්තරයේ ඇති අංශු විකිරණත් සමග විශාල බුබුලු ආකාරයට අභ්‍යවකාශයට පුපුරා යනවා. මේ බොහෝ විට චුම්බක රේඛා ප්‍රතිසංවිධානයේදී සිදුවෙන අතර එවැනි පුපුරා යෑම් කොරෝනල් මෑස් ඉජෙක්ෂන් කියලා හඳුන්වනවා. මේ විදියට මේ චුම්බක ක්ෂේත්‍ර රේඛා සමග සිදුවෙන පිපිරීම් ඒවායේ ප්‍රබලත්වයත් අධික වේගයත් නිසා සූර්යයාගෙන් ඈතට විහිදී යන අතර සමහර ඒවා මෙන්න මේ ආකාරයට සූර්ය ගුරුත්වාකර්ෂණයෙන් ගිලිහිලා ඈත අවකාශයට ගමන් කරනවා.
ටොන් බිලියන ගණනක ස්කන්ධයක් ඇති මේ ප්ලස්මා සූර්ය කුණාටු ලෙස හඳුන්වන අතර මේ සූර්ය කුණාටු පැයට කිලෝමීටර් මිලියන 8ක පමණ වේගයකින් ගමන් කරනවා. මේ අධික වේගය නිසා මේ කුණාටුවක් පැය 6කින් බුධ ග්‍රහයට ළඟා වීමටත්, පැය 12කින් සිකුරු ග්‍රහයට ළඟා වීමටත්, පැය 18කට පසු අපේ පෘථිවිය වෙතට පැමිණෙනවා. ඉතින් මේ සූර්ය කුණාටු පෘථිවියට ආවම විශේෂ සංසිද්ධියකට භාජනය වෙනවා. මෙන්න මෙතනදී තමයි මම ඔයාලට වෑන් ඇලන් බෙල්ට්ස් ගැන කියලා දෙන්නේ. සූර්යයාට වගේම අපේ පෘථිවියටත් තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. අපේ පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකත් ඔයාලට වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඔයාලා දන්නවා පෘථිවියේ අභ්‍යන්තරයේ ද්‍රව යකඩ වලින් සැදුණු ලාවා ගෝලයක් තියෙනවා කියලා. පෘථිවිය සූර්යයා වටා කක්ෂයක ගමන් කරන ගමන් තමන්ගේ අක්ෂය වටාද භ්‍රමණය බව ඔබ දන්නා කරුණක්. ඉතින් මේ තමා වටා කරකවීම නිසා මේ ලාවා ගෝලයත් කරකවීමට ලක් වෙලා පෘථිවිය අභ්‍යන්තරයේ විද්‍යුත් ධාරාවක් නිපද වෙනවා. ඒ ධාරාව නිසා පෘථිවිය වටේ ගෝලීය චුම්බක ක්ෂේත්‍රයක් ජනනය වෙනවා. මෙසේ ජනනය වූ චුම්බක ක්ෂේත්‍රය නැවත පෘථිවි හරය තුල ඇති වූ ධාරාව තවදුරටත් ශක්තිමත් කිරීම නිසා මෙම ක්‍රියාවලිය නොනවත්වා සිදුවෙමින් ඩයිනමෝවක් ක්‍රියා කරන්නාසේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වා ගන්නවා. මේ චුම්බක ක්ෂේත්‍රය හරියටම දණ්ඩ චුම්බකයක චුම්බක ක්ෂේත්‍රයට සමාන වන අතර අප කුඩා කාලයේ යකඩ කුඩු සහ කඩදාසියක ආධාරයෙන් නිරීක්ෂණය කළ චුම්බක ක්ෂේත්‍රයට සමාන රේඛා පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේද උතුරු හා දක්ෂිණ ධ්‍රවය ආකරමින් නැති වෙනවා. ග්‍රහයෙක්ට ගෝලීය චුම්බක ක්ෂේත්‍රයක් තිබීමට නම් එම ග්‍රහයා විශේෂ ගුණාංග කීපයක් සම්පූර්ණ කළ යුතුයි. ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න සෑම ග්‍රහයටම චුම්බක ක්ෂේත්‍රයක් නැහැ. ඒ නැත්තේ කාටද කියලා දන්න අය පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වෑන් ඇලන් බෙල්ට්ස් කියලා කියන්නේ ප්‍රෝටෝන්ස්, ඉලෙක්ට්‍රෝන්ස් වගේ ආරෝපිත අංශු පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයට හසු වී සිර වී මුද්දක ආකාරයට පෘථිවිය වටේ කැරකෙමින් තිබෙන ප්‍රදේශවලට. පෘථිවියට මේ වෑන් ඇලන් බෙල්ට්ස් දෙකක් තිබෙන අතර ඉනර් බෙල්ට් සහ අවුටර් බෙල්ට්ස් ලෙස ඒවා නම් කරලා තියෙනවා. මේ වෑන් ඇලන් බෙල්ට්ස් හැදිලා තියෙන ආරෝපිත අංශු වලින් වැඩි ප්‍රමාණයක් සූර්ය කුණාටු වලින් පැමිණ සිර වූ ඒවා වන අතර මේ සම්බන්ධයෙන් 1958 දී ආටිකල් එකක් පබ්ලිෂ් කර අභ්‍යවකාශ භෞතික විද්‍යාඥයෙක් වන ජේම්ස් වෑන් ඇලන්ට ගෞරව කිරීමක් ලෙස ඔහුගේ නමින් නම් කර තිබෙනවා. මේ වෑන් ඇලන් බෙල්ට්ස් ඊටාම විකිරණශීලී නිසා ඒවාට වෑන් ඇලන් රේඩියේෂන් බෙල්ට්ස් කියලත් හඳුන්වන අතර ගගනගාමීන් අභ්‍යවකාශයට ගමන් කිරීමේදී මේ වෑන් ඇලන් බෙල්ට්ස් හරහා ගමන් කිරීමට සිදුවීම මිනිස් ශරීරයට ඊටා අහිතකර නිසා ගගනගාමීන්ට මෙන්ම විද්‍යාඥයින්ටද මෙය විශාල ගැටලුවක්ව තිබුණා. මේ ගැන වැඩිදුර තොරතුරු ඔයාලට NASA ආයතනයේ වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් තමයි මේ වීඩියෝ පුරාවටම ඔයාලා නොයිවසිල්ලෙන් අහන්න බලාගෙන හිටපු දේ මම පැහැදිලි කරන්න හදන්නේ. හොඳට අහගන්න. මේ චුම්බක ක්ෂේත්‍ර සහ බෙල්ට්ස් නොපෙනෙන ආරක්ෂකයෙක් වගේ ක්‍රියා කරමින් සූර්ය ගිනිදැල් වල තියෙන ආරෝපිත අංශු වලින් වැඩි කොටසක් පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට ඉඩ නොදී අපගමනය කරලා දානවා. හැබැයි මෙයාට මෙතනදී මේ ආරෝපිත අංශු සියල්ලම අපගමනය කරන්න බැරි නිසා ඒවයින් කොටසක් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙනවා. මෙහිදී සූර්ය කුණාටුවේ චුම්බක ක්ෂේත්‍රයත් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයත් එකට එකතු වෙලා පුනීලේක ආකාරයට චුම්බක රේඛා ප්‍රතිසංවිධානය වීම නිසා මේ ආරෝපිත අංශු ඒ මාර්ගය දිගේ උත්තර ධ්‍රවයෙන් සහ දක්ෂිණ ධ්‍රවයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි දහවල් කාලයේ අවුරෝරා ඇති වෙන්නේ. මේ ප්‍රතිසංවිධානය වුණ චුම්බක ක්ෂේත්‍රය තවදුරටත් පෘථිවිය පසු කරමින් ඇදී යාම නිසා චුම්බක ක්ෂේත්‍ර එකිනෙක ඡේදනය වෙනවා. මෙසේ ඡේදනය වීම නිසා එම චුම්බක ක්ෂේත්‍ර බිඳී යාමකට ලක්වෙන අතර සූර්ය කුණාටුවේ ඇති මෙම ආරෝපිත අංශු සහිත වායු ධාරා පෘථිවියේ චුම්බක ක්ෂේත්‍ර රේඛා දිගේ ආපසු ඇවිත් උතුරු සහ දක්ෂිණ ධ්‍රැව වලින් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙනවා.
මේ ක්‍රියාවලිය සිදුවන්නේ පෘථිවියේ අඳුරු ප්‍රදේශයේ නිසා රාත්‍රී කාලයේ අවුරෝරා අපට දැක ගන්න පුළුවන්. මෙසේ පෘථිවි වායුගෝලයට ඇතුළු වන අයනයිසිං රේඩියේෂන් එහෙම නැත්නම් නියුට්‍රෝන ප්‍රෝටෝන වගේ ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ තියෙන වායු අණු සමග ගැටීම නිසා අවුරෝරා විවිධ වර්ණයන්ගෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙහිදී සිදුවන්නේ මේ සූර්යයාගෙන් පැමිණි ආරෝපිත අංශු අධික ශක්තියෙන් යුතු නිසා පෘථිවියේ වායුගෝලයේ අණු සමග ගැටීමේදී වායු අණුවලට අමතර ශක්තියක් ලැබී එම ශක්තියෙන් කොටසක් දෘශ්‍ය ආලෝක පරාසයේ පවතින ෆෝටෝන බවට පත්වීම නිසා මෙම වර්ණ අපේ පියවි ඇසට පේන්න ගන්නවා. අවුරෝරාවල වර්ණය ගැටෙන වායු අණුව සහ ඇල්ටිටියුඩ් එක එහෙම නැත්නම් උන්නතාංශය අනුව වෙනස් වෙනවා. මෙම අයනයිස් පාටිකල් වායුගෝලයේ ඉතා ඉහළ ස්තරවල තිබෙන ඔක්සිජන් අණු සමග ගැටීම නිසා රතු වර්ණය ඇති වුවත් මෙම රතු වර්ණයේ තරංගායාමයේ වැඩිවීමත් අපේ ඇසේ සංවේදීතාවයේ අඩුවීමත් යන හේතු නිසා මෙම වර්ණය දෘශ්‍යමාන වන්නේ වඩාත් තීව්‍ර සූර්ය ක්‍රියාකාරකම් යටතේ පමණි. පහළ ස්තරවල ඇති ඔක්සිජන් සමග ගැටීමෙන් සහ ඉහළ ස්ථායීතාවයක් ඇති නයිට්‍රජන් අණු ඔක්සිජන් අණු සමග ගැටීමෙනුත් කොළ වර්ණය සෑදෙනවා. මේ හේතුව නිසා තමයි අපට බොහෝමයක් අවස්ථාවල කොළ හෝ ලා කොළ වර්ණයෙන් බහුල වශයෙන් අවුරෝරා දැකගත හැකි වෙන්නේ. පහළ වායු ස්තරවලදී අණුක නයිට්‍රජන් සහ අයනීකృత අණුක නයිට්‍රජන් වලින් රතු සහ නිල් වර්ණ දෙකම විමෝචනය වුවත් නිල් වර්ණයේ ප්‍රමුඛ වී නිල් සහ දම් පැහැති වර්ණත් අපට දැකගත හැකියි. මෙම වර්ණවලට අමතරව කහ සහ රෝස පාට වර්ණද පෙර කියූ වර්ණ එකිනෙක මුසුවීම නිසා අපට දෘශ්‍යමාන වෙනවා. ඉතින් ඔයාලා හැමෝම මේ වෙනකොට දන්නවා අවුරෝරා කියන්නේ අවුරුද්ද එක කාලයකට පමණක් සීමා වූ සංසිද්ධියක් නෙමෙයි කියලා. හැබැයි අපිට මේවා ඉතා පහසුවෙන් දැක ගන්න පුළුවන් කාලය නම් සීමා වෙලා තියෙනවා. අවුරෝරා රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේදීත් ඇති වුවත් සූර්යාලෝකයේ ප්‍රබල නිසා පියවි ඇසට දැකගත හැකි වන්නේ රාත්‍රී කාලයට පමණයි. මේ අවුරෝරා සංසිද්ධිය පෘථිවියේ උත්තර ධ්‍රවයේත් දක්ෂිණ ධ්‍රවයේත් පමණක් සිදුවන නිසාත් පෘථිවිය තම අක්ෂය වටා අංශක 23මාරක ආනතියකින් භ්‍රමණය වීම නිසාත් උත්තර ධ්‍රවයට සහ දක්ෂිණ ධ්‍රවයට සූර්යාලෝකයේ වැටීම සමකාසන්න රටවල රාත්‍රී කාලය සහ දහවල් කාලයට වඩා අවුරුද්දේ එක් එක් කාලවලදී දිගු කෙටි රාත්‍රී සහ දහවල් කාල තිබෙන නිසාත් අවුරෝරා දැක ගැනීමට වඩා වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ ශීත ඍතුවේ රාත්‍රී කාලයේදී. ශීත ඍතුවේදී ද්‍රවාසන්න ප්‍රදේශවලට දිගු රාත්‍රී කාලයක් පවතින නිසා අවුරෝරා නැරඹීමට වඩාත් සුදුසු වන්නේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලයයි. ඉතින් මේ අසිරිමත් සංසිද්ධිය නැරඹීමට නම් අපට උත්තර ධ්‍රවයට හෝ දක්ෂිණ ධ්‍රවයට යන්න වෙනවා කියන එක බොහොම පැහැදිලි. ආක්ටික් සර්කල් එකේ තියෙන ඇලස්කා, කැනඩා, අයිස්ලන්ඩ්, නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්ඩ් සහ රෂියා යන රටවලට වගේම ආක්ටික් සර්කල් එකේ මධ්‍යයට ආසන්න රටවලටද අවුරෝරා බොරේලිස් පියවි ඇසට පේනවා. දක්ෂිණ ධ්‍රවයේ ඇන්ටාර්ක්ටික් සර්කල් එකේ ඇන්ටාර්ක්ටිකාවටත් චිලි, ආජන්ටිනා, සවුත් ඇෆ්‍රිකා, ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් වගේ ඉහළ දක්ෂිණ අක්ෂාංශ වලින් යුතු රටවලටද ඉහළ සූර්ය ක්‍රියාකාරකම් ඇතිවන අවස්ථාවලදී අවුරෝරා ඔස්ට්‍රාලිස් පියවි ඇසට දැක ගැනීමට හැකියි. ඇන්ටාර්ක්ටිකාව ජනාවාස ශුන්‍ය ප්‍රදේශයක් නිසාත් ගමනාගමනයේ ඇති අපහසුතා නිසාත් අවුරෝරා ඔස්ට්‍රාලිස් නැරඹීමට සංචාරකයන් නොපෙළඹෙන අතර වඩාත් පහසුවෙන් නැරඹිය හැකි අවුරෝරා බොරේලිස් නොහොත් නොදර්න් ලයිට්ස් ලෝකයේ පුරා ඉතා ප්‍රසිද්ධ වී තිබේ. මේ සියල්ලටම අමතරව අවුරෝරා සංසිද්ධිය තවත් තීව්‍ර කරන වෙනත් සංසිද්ධියක් තියෙනවා. ඒ තමයි සෝලාර් සයිකල් නොහොත් සූර්ය චක්‍රය. ඔයාලා හැමෝම දැන් දන්නවා අවුරෝරා ඇති වෙන්නේ සූර්ය කුණාටුත් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයත් නිසා කියලා.
සූර්යයාගේ මේ සූර්ය ක්‍රියාකාරකමුත් කාලය එක්ක වෙනස් වෙනවා. සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රයේ හරි අපූරු සිදුවීමක් සිදුවෙනවා. සෑම අවුරුදු 11කටම වතාවක් සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා. ඒ කියන්නේ සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රයේ උතුර දකුණ සම්පූර්ණයෙන්ම මාරු වෙනවා. මෙසේ චුම්බක ද්‍රව්‍ය මාරු වීමට අවුරුදු 11ක පමණ කාලයක් ගතවන අතර එම කාලයේදී සූර්ය ක්‍රියාකාරකම් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් තමයි තියෙන්නේ. මේ කාල පරාසයේදී සූර්ය ලප, සූර්ය කුණාටු, කොරෝනල් මෑස් ඉජෙක්ෂන් බහුලව ඇති වෙනවා. ඉතින් මෙහෙම වැඩි වෙන සූර්ය ක්‍රියාකාරකම් උපරිම වන අවස්ථාවක් එනවා. ඒකට සෝලර් මැක්සිමම් කියලා කියනවා. මේ සෝලර් මැක්සිමම් එකක් එන්නේ සෝලර් සයිකල් එකේ හරි අඩකදී. ඒ කියන්නේ අවුරුදු 5-6 අතර කාලයේදී. මෙන්න මේ කාලයේදී පෘථිවියේද ජියෝමැග්නටික් ස්ටෝම්ස් වල ඉහළ ක්‍රියාකාරී ස්වභාවයක් ඇති වෙනවා. මේ හේතුව නිසා මේ කාලයට අවුරෝරාද ඉහළ දීප්තියකින් සහ ක්‍රියාකාරී ස්වභාවයකින් නිරීක්ෂණය කළ හැකියි. ඉතින් සහෘදේනි, අපේ පෘථිවියේ වෙන අසිරිමත් ස්වභාවික සංසිද්ධියක් හැකි උපරිම සරලව මම මෙසේ ඔබට විස්තර කළෙමි. ස්පේස් ෆිසික්ස් කියන්නේ ඉතා සංකීර්ණ පුළුල් විෂය පථයක් වන අතර එයින් ඉතාම සුළු දැනුම් ප්‍රමාණයක් අවුරෝරා සියසින් දැක බලාගත් පුද්ගලයෙකු වශයෙන් මෙසේ ඔබ හා බෙදා ගැනීමට හැකිවීම මාලද මහත් භාග්‍යයක් සේ සලකමි. ඉතින් මේ තරම් අපූර්ව සංසිද්ධියක් සියසින් දැක බලා ගැනීමට ලැබීම කෙතරම් භාග්‍යයක් දැයි දැන් ඔබට පැහැදිලියයි මම සිතමි. මෙවන් අත්දැකීමක් ජීවිතයට එක් කර ගැනීමට කෙදිනක හෝ ඔබටත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යයි ප්‍රාර්ථනා කරමින් අප අවුරෝරා සියසින් දැක බලාගත් අත්දැකීම ඔබත් සමග මෙසේ බෙදා ගන්නෙමු. මේ අප ගෙවමින් සිටින්නේ 25 වන සූර්ය චක්‍රයේ හරි අඩක කාලයත් 2025-2026 යනු සෝලර් මැක්සිමම් ඇතිවන වර්ෂ නිසාත් ශීත ඍතුවේ අවසන් මාසවල රාත්‍රී අහස හිමපතනය අඩු, වැහි වලාකුළු අඩු, පැහැදිලි අහසක් ඇති නිසාත් අපට පහසුවෙන් යා හැකි ආක්ටික් සර්කල් එකේ ඇති රටක් වන ෆින්ලන්තයේ මාර්තු මාසයේ දිනක අවුරෝරා බැලීම සඳහා අපි තෝරා ගත්තෙමු. මීට අමතරව ස්පේස් වෙදර් ප්‍රෙඩික්ෂන් සෙන්ටර් වෙබ් අඩවියෙනුත් මයි අවුරෝරා මොබයිල් ඇප් එකෙනුත් රියල් ටයිම් ඩේටා සහ බොහෝ යාවත් කාලීන තොරතුරු සහ මඟ පෙන්වීම් අප ලබා ගත්තෙමු. අපි අවුරෝරා හන්ට් කරන්නේ ස්නෝමොබිල් වලින් නිසා මුලින්ම අපි තර්මල් සූට්ස් ඇඳගෙන බූට්ස් දාගෙන එළියේ අධික සීතලේ පැය ගාණක් වුණත් ගත කරන්න පුළුවන් විදියට සූදානම් වුණා. ප්‍රශ්නේ වැඩි වුණොත් යන්න කිව්වා එළියට. Stand up to see. Another gear. And the helmet. Ghost mode. අපේ ටුවර් ගයිඩ් ගෙන් ස්නෝමොබිල් එකක් පදින හැටි, හෑන්ඩ් සිග්නල්ස්, හදිසි අවස්ථාවකදී ක්‍රියා කරන විදිය ආදී උපදෙස් ලැබීමෙන් පසු අපි ගමන ආරම්භ කළා. මෙහෙම යන අතරමඟදී අපට වම් පැත්තේ අහසේ අවුරෝරා ඇතිවීම පටන් ගන්නවා දැක ගන්න ලැබුණා. Dancing one. Dancing aurora. Running down in it. Yay! We saw the aurora.
අපි මේ වෙනකොට අවුරෝරා සාමාන්‍යයෙන් පෙනෙන ස්ථාන 3කට ගොස් ටුවර් ගයිඩ්ගේ දක්ෂ මඟ පෙන්වීම නිසා එම ස්ථානවල කාලය නාස්ති නොකර මෙම ස්ථානයට ඉක්මනට පැමිණීමට හැකි වුණා. එම ස්ථානය ඒ ප්‍රදේශයේ තිබුණු උසම නිම්නය වූ අතර එය ටන්ඩ්‍රා ලෙස ඔවුන් හඳුන්වනවා. මෙහිදී අපට අපි නොයිවසිල්ලෙන් බලා සිටි චමත්කාරජනක ඌෂාලෝක බලා ගැනීමට හැකි වුණා. ගයිස් ජීවිතේ අමතක නොවන අවස්ථාවක් බලන්න අපි කොච්චර වාසනාවන්තද කියලා. මම දන්නේ ඔයගලන්ට පේනවාද කියලා පිටිපස්සෙන් අවුරෝරා බොරෙලිස් ඩාන්සින් අවුරෝරා හරියටම මාරම ලයින් එකක් තියෙනවා. එහා පැත්තෙන් හඳ තියෙනවා. ඒත් ස්ටිල් අපිට අවුරෝරා බලා ගන්න පිට තිබ්බා වාසනාව තිබ්බා. මේකම මාරම රෙයා chance එකක්. මම හිතනවා ඔයගලන්ට පේනවා කියලා. Nadi, can you focus to the sky? මේ හඳ එක පැත්තකින් පේනවා. ෆෝන් එකෙන් කැප්චර් කරන්න ඇත්තටම මාරම අමාරුයි. Really about 1 in 50 people. A lot of things you see on social media. Okay. අපේ ගයිඩ් ටුවර් ගයිඩ් කියනවා මේක 50 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට විතර දකින්න හම්බෙන chance එකක් කියලා. ඉතින් අපි ඒ තරම් වාසනාවන්ත වුණාද? ඒ මොහොතේ වෙලාව අලුයම 1:00 අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 14ක් පමණ වුවත් අපට ඒ කිසිවක් ඒ මොහොතේ නොදැනුනේ අප දුටු දර්ශනයේ චමත්කාර බව නිසා කිසිදු සැකයක් නැත. අප කෙතරම් උත්සාහ කළත් ඒ මොහොතේ අප සතුව අපගේ ජංගම දුරකථන පමණක් තිබූ බැවින් අප ලබාගත් ෆොටෝස් වීඩියෝස් වල පියවි ඇසට පෙනෙන තරම් සුන්දරත්වයක් දැක ගැනීමට අපහසුයි. අපේ ගයිඩ් කැම්ප් හවුස් එක ෆයර් එකක් ස්ටාර්ට් කරා. Wow. අවුරෝරා හන්ටින් ටුවර් එකේ අවසන් අදියර තමයි මේ කැම්ප් ෆයර් එක. මෙතනදී අපේ ටුවර් ගයිඩ් අපට රසවත් කෑම සහ උණුසුම් බීම වර්ග වලින් සංග්‍රහ කළ අතර ෆින්ලන්තයේ ඉතිහාසය ගැන ඔහු දන්නා කරුණුත් කියලා දුන්නා. Looks good. Looks good. Looks good. Wait a bit longer. They're already cooked, but just warming them up. Get a bit longer. ගයිස් අපි හරියටම කිලෝමීටර් 45ක් ස්නෝමොබයිල් රයිඩ් එකක් ගියා. රෑ ගයිස් අපේ අවුරෝරා හන්ටින් ටුවර් එක 100% සක්සස්ෆුල්. ඉතින් මේ ටුවර් එක කියන්නේ අපේ ජීවිතේ අමතක වෙන්නේ නැති සුපර්බ්ම ටුවර් එකක්. හේතුව අපිට මේ ලෝකේ ගොඩක් අයට හම්බෙන්නේ නැති chance එකක් හම්බුණා. අවුරෝරා ඩාන්සින් අවුරෝරා බලා ගන්න. ඒ කියන්නේ අවුරෝරා බොරෙලිස් බලා ගන්න chance එක හම්බුණා. ඉතින් අපි ගොඩක් සතුටුයි මේ ට්‍රිප් එක සක්සස්ෆුලි කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙච්ච එකට. ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. ඒ වගේම දැනුමට යමක් එකතු කරගත්තා කියලා හිතනවා. ඉතින් ඔයාලා
මේ වීඩියෝ එක එන්ජොයි කරානම් දැනමට යමක් එකතු කරගත්තන එක තමයි අපේ සතුට. තවත් මේ වගේම ලස් අත්දැකීමක් එක්ක වීඩියෝ එකක් එක්ක ඔයාලව හම්බ වෙනතුරු bye bye, stay tuned guys.